දැන් බාක්විල්ලා කිලෝමීටර් 65ක් විතර ආවා. අපි දැන් ගොබුස්තාන් පාක් එක ළඟට ආවා. ගොබුස්තාන් පාක් එකේ මෙතන තියෙන මියුසියම් එක තමයි තියෙන රොකි මවුන්ටන් එක. මේක තමයි හිස්ටරි ඒරියා එක මෙතන තියෙන්නේ. එතන ගොබුස්තාන් පාක් එකේ පරණ මෙහිටපු කට්ටිය අඳපු රොක් පේන්ටිං ඒ වගේ දේවල් තියෙනවා. මෙතන මියුසියම් මියුසියම් එකේ එන්ට්‍රන්ස් එක මලක් 5යි. අපි ඉන්නේ මියුසියම් එකේ ඇතුලේ. මේ දිනේ ඒගොල්ලෝ පරණ ඇඳලු ආර්ට් වල අඳුරක් තමයි මෙතන ඇතුලේ ඇදලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා ආදි මානවයන්ගේ හම්බුච්ච චැටසකිල්ල. ඒගොල්ලන්ගේ ආදි මානවය යූස් කරපු මේ පිහි වගේ පිහිවල වෙන්නත් පුළුවන් ඊතල වෙන්නත් පුළුවන් මේක අර තියුණු ආයුධ වලට හදපුවා. මෙතන තියෙන එක මේක දින අපි හදන පොරවකට පොඩි කැත්තකට වගේ සමාන දෙයක්. ඒ වගේ මේ තියෙන පොඩි හීනි තුඩක් වගේ සමාන මේ සත්තු දඩයන් ගන්න දෙලාගත් දෙයක් වෙන්න පුළුවන්. තමසි 73 තමයි හම්බෙලා තියෙන එක. මොනවා හරි ඒගොල්ලෝ තලලා ගන්න අපි ගන්න වංගෙඩියකට සමාන දෙයක්. මේක සත්තු දඩයන් කරන ගත්ත දෙයක් කියලා තමයි කියන්නේ. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ මාලයක්. ගල් වලින්ම හීනියට බෙදලා තමයි මේක හදලා තියෙන්නේ. මේ කැනින් වලින් හම්බෙච්ච වාජන ටිකක්. ස්ටේක් ගැන හැම දෙයක්ම විස්තර කරලා ගොබුස්තාන් වල ඒගොල්ලන්ට කොහොමද මේ හැම දෙයක්ම හම්බුනේ කියලා. මේ ආදි මානවයන්ගේ අද ස්ටැචු එකක්. කැනින් කොටවල තියෙන ගෝන උලක් වගේ දෙයක්. ඒ වගේ දෙයක් තමයි ඒගොල්ලෝ ප්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඒ වගේම මැංගෝට සත්තුන්ගේ හම්බ මොකද මේක ගොඩක් සීතල රටක්. ආයුධයන් කිසිම පාවිච්චි කරන්නේ මේක ඇඳලා තියෙන මේක හරක් හා සමානයි. ඒකට මෙතන ඔයගොල්ලෝ පේන්නේ මේක සාමාන්‍යයෙන් කොටියක් වගේ සතෙක්. ඒ වගේ මෙතන තියෙන මිනිස්සුන්ගේ අනුරූප සමාන පාට කරපු දෙයක්. මේ හැමදේම මේක. ඒක ඔයගොල්ලෝ පේනවා මේක කැටයම් වගේ ඒක මිනිස්සු ගොඩක් ඉන්නවා වගේ අනුරූප දෙයක්. මේ තියෙන මියුසියම් එක ඇතුලේ ඒගොල්ලෝ හදලා තියෙනවා ඒ අනුරූප වලටම සමානව අපිට බලන්න. Myself up. I may be living alone, but I still believe in love. And although my flaws had dragged me down on the coldest night, I'm still kicking around there. මියුසියම් එක ඉස්සරහ හදලා තියෙන තැනට යන්නේ. මෙතන ඔයගොල්ලෝ පේනවා මේ මැරිච්ච සතුන් එල්ලලා තියෙනවා. එතකොට මේ අටකටු මේ වගේ තමයි ඔයගොල්ලෝ හිටියා කියලා කියන්නේ දවස්වල. මේ තියෙන්නේ ගෝනාගේ අන්තට්ටුවක්. ගෝනෙක්ගේ හරකෙක්ගේ. ඔයගොල්ලෝ අපි ඈතින් පේන්නේ ගල්දුස්තාන් ඒරියා එක. අපි දැන් තව පොඩ්ඩක් එතනට යනවා. මේ දවස්වල ඉතින් කියන මානවයන්ගේ අඳුරු තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. දැන් නම් පොඩ්ඩක් වැස්ස.
ටිකට් එක. මේක මොනවාද 10ක් වෙනවා මොනවාද Back before my time. What's your take? No. Throughout my life, you've called me a renegade. Throughout my loves, you said we could start again, but I'm a renegade of your love. But I'm a renegade of your love. 'Cause I don't want nobody change me now. 'Cause I like to be myself. If you're not agree, you can walk away. You can walk away. You can walk away. Something in my mind makes me think I ain't nobody perfect. අපි අර කලින් දැක්ක වගේම ගලක් මේකේ සද්දේ එක එක තැන් වල වෙනස්. පාක් එක ගාලින් ඉස්සරහ ගමන් ඉන්නේ. මේක තමයි ගොබුස්තාන් පාක් එක ආදි මානවය ජීවත් වෙලා තියෙන මෙතන. ඔයගලන්ට පේනවාද මේ හැමතැනම ඔයගලන්ට බලා ගන්න පුළුවන් පොඩි පොඩි ආර්ච්. මෙතන ගලේ තියෙනවා ඔයගලන්ට පේනවා. Give me wings to fly. We can be alone in the castle in the sky. We can run away and leave this world. අපි දැන් මේ යන්නේ ගොබුස්තාන් පාක් එකේ පැත්තට. දැන් නම් පොඩ්ඩක් දැස්ස වැඩි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් අසර්බයිජාන් යනවා නම් මේක එන්න ඕන පැත්තක්. මොකද ඔයගොල්ලෝ මොකක් රටකට යනවා අනිවාර්යෙන් ඒ රටේ හදිහිත කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ ඒ හැමදේම බලා ගන්න ඕන. අපේ රටේ තියෙන වගේ පැරණි දේවල් මේක තමයි පළවෙනි දේ ඔයගොල්ලෝ බලන්න ඕන. ගොඩක් ලොකු හිස්ටරි එකක් තියෙනවා. හැමදේම ඔයගොල්ලෝ පේනවා. මෙතන උඩට යන්න එපා කියලා තියෙනවා. මොකද මෙතන ආර්ට්ස් තියෙන තැනක්. උගන්න පේනවා මෙතන මගේ පිටිපස්සේ මම ලං කරලා පෙන්නන්නම්. මේක කෙනෙක් වෙන්න පුළුවන්, වලහැක් වෙන්න පුළුවන්. තියෙන මිනිස්සු පින්තූර වැස්ස හින්දා පොඩ්ඩක් යන්න අමාරුයි. මේ හැමතැනම තියෙන මේ ඇඳපු චිත්‍ර මේක මේ ස්වභාවික ගලක් නෙමෙයි. මේ හැමදේම ඇඳපු දේවල් තියෙන මෙතන ඇඳලා කියන්නේ ගලේ මේගොල්ලෝ ගලේම පින්තූර කපලා තියෙන්නේ. මේ ලොකු ගලක් ඔයගොල්ලෝ පේනද මෙතන මැද වෙවිලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මොනවා හරි තලන්න වගේ යූස් කරලා තියෙන දෙයක්. මේ ගලෙත් මෙතන තියෙනවා පින්තූර ඇඳපුවා. ඉතින් උඩ ගලෙත් අපිට පේනවා මෙතන ඔයගොල්ලන් පේනවද දන්නේ නැහැ. මෙතන ලොකු හරකෙක්ගේ පින්තූරයක් තියෙන්නේ. ලොකු හරකෙක් අන්දක පේනවා ලොකු පින්තූරයක්. ඒ කියන්නේ මේගොල්ලෝ මේ මුළු ගල හැම තැනම පින්තූර අඳින පුරුදුලා තියෙනවා. දැස්සෙන්ද පොඩ්ඩක් යන්න අමාරුයි පාක් එකේ. ඔයාලට කොහොම හරි යනවා ඔක්කොම ටික කවර් කරගන්න. මේ තියෙන මේ ගල් කලාප ටික වැස්ස තිබුණත් ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා බලන්න. මෙතන view එක ගොඩක් ලස්සනයි. මේක අතර පල්ලෙහාට මේ කියවද වගේ පේනවා මේ කිලෝ ගකන්ද. පට්ටියක් ගොඩක් ඇවිල්ලා තිනවා උඩට අරගෙන බලන්න. පල්ලෙහා view එක හරිම ලස්සනයි මෙතන. පල්ලෙහා ඈත ගම්මාන පේනවා. ඒක තනිකර ගල් තලාවක් පේන්නේ පල්ලෙහාට. ගොඩක් ලස්සන තැනක්. රැස්සෙන්ද පොඩ්ඩක් අලුවර අපිට පොඩ්ඩක් පේනවා අඩුයි. පින්තූර ඒගොල්ලෝ විශ්වාස කරනවා මෙතන පින්තූර 6000ක් 8000ක් තුල පින්තූර තොගයක් තියෙනවා කියලා. ඒක සයිනේජ් එකක් ගහලා තියෙනවා 9 නෝ. ඒ කියන්නේ සර්පයා ටික කට්ටියට උඩට යන්න එපා කියලා තමයි ගහලා තියෙන්නේ. අපිට කලින් කිව්වා වගේ මේ ගල අයින් ඒගොල්ලෝ යූස් කරලා තියෙනවා මොනවද තලන්න. මේ ගලෙන් මේ තියෙන මේ ඔක්කොම පවුන් වෙලා තියෙන මේ ගල මෙහෙම මොනවද තරන්න පාවිච්චි කරලා තියෙනවා.
දැන් අපි එතන කොනට මාව ගොබස්ථාන ලොකු හයික් එකක් තියෙන්නේ. ආදිවාසීව ගොඩක් හිටිය කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. මොකද ඒගොල්ලෝ හොයාගත්ත දේවල් අර මම කලින් මේ මියුසියම් එකේ තියෙන හැමදේම හොයාගෙන තියෙන මේ අහල පහලින්. කැනිම් කරලා ඒගොල්ලෝ හොයාගත්ත දේවල් ගොඩාක් තියෙනවා මේ ඒරියා එකේ. ඒකින් තමයි ඒගොල්ලෝ සංරක්ෂණය කළා හැමතැනටම යන්න දෙන්නේ නැහැ. මොකද උඩ අපිට කිව්වා උඩ තියෙනවා කියලා කේව්ස් ගොඩක්. ඒ හැටි ඒගොල්ලෝ යන්න දෙන්නේ නැහැ තාම. මොකද ඒගොල්ලෝ කැනිම් කරලා සොයා ගැනීම කරන හින්දා. ඔයගොල්ලෝ බාකු වෙනවා නම් අනිවාර්යයෙන් මේ ප්ලේස් එකෙන් ගොබිස්තාන් ලොකු දුරක් නැහැ. ඔයගොල්ලන්ට මෙතෙන්ට එනවා නම් ටැක්සි එක සාමාන්‍යයෙන් මනාත් 60ක් වගේ යන්නේ. ඔයගොල්ලෝ දෙන්නේ තුනක් කරනවා ෂෙයා කරලා එන්න පුළුවන්. එන්ට්‍රන්ස් එක මනාත් 10යි එක්කෙනෙක්ට. ඔයගොල්ලන්ට මේනවා මෙතන මේ පොඩි වලවල් වගේ තියෙනවා. මේ ඔක්කොම ඒගොල්ලෝ කපලා හදපුවා. මේකෙන් ඔයගොල්ලන්ට පේනවා මේ වලේම ඉතින් මෙහෙම පාර වගේ හදලා තියෙනවා වතුර බහින්න. ඒ කියන්නේ වතුර ඒගොල්ලෝ වැටෙන වතුර සේව් කරගන්න තමයි මෙතන හදලා තියෙන්නේ. මේක හොඳට කපලා තියෙන එකක් කියලා හොඳට පේනවා මෙතන. මේ නොවෙන්ටි කියලා ගහලා තියෙන ගොඩක් තැන් ඒගොල්ලෝ සංරක්ෂණය කරන්න හදපු තැන් තමයි නොවෙන්ටි කියලා ගහලා තියෙන්නේ. මඩ් වොල්කනෝස් බාන්න. ඒකට නෝමල් කාර් එක යන්න බෑ. 4 wheel එකක් ඕන. මේ තියෙන අපේ 4 wheel එක. අපි දැන් මේ කාර් එක යනවා නම් ෂූස් චේන්ජ් කරන්න ඕන. ඒගොල්ලෝම අපිට ෂූස් දෙනවා. මේ තියෙන ඔයාලට පේන්නේ වඩේ. Won't you take me home and give me wings to fly? We can be alone in the castle in the sky. We can run away and leave this world behind. Please just take me home to a castle in the sky. Castle in the sky. Castle in the sky. Won't you take me අපි දැන් පෙට්‍රල් ගහන්න නවත්තුවා. I can wait another minute. I can wait another second to be with you for an eternity. I feel like I am in a daydream. Every moment that I spend with you, with you. Won't you take me home and give me wings to fly? We can be alone in the castle in the sky. We can run away and leave this world behind. Please just take me home to a castle in the sky. Castle in the sky. Castle in the sky. Won't you take me Won't you take me home? Give me wings to fly. We can run away. Castle in the sky. Won't you take me home and give me wings to fly? We can be alone in the castle.
can run away and leave this world behind. Please just take me home to a castle in the sky. Castle in the sky. Castle in the sky. Won't you take me home? I can wait another minute. I can wait another second to be with you for an eternity. I feel like I am in a daydream. Every moment that I spend with you, with you. Won't you take me home and give me wings to fly? We can be alone in the castle in the sky. We can run away. රශයන් කාස් මේ පාරල ගොඩක් ස්ලිපර් ඒ වගේ හાર્ඩ් සර්ෆස් ඒවා නම් රශයන් කාර් මම යූස් කරන්නේ මොකද ඒවට ඕනම සර්ෆස් එක යන්න පුළුවන් ගොඩ කැඩෙනවා අඩු ඒ වගේ හින්දා ගොඩක්ම යූස් කරන්නේ මේක තමයි මේ අසර්බයිජාන් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පාරෙන් යන්නේ නැහැ පිට පාරවලින් යන්නේ මොකද පාර නෝමල් පාරේ වස්තු දින හින්දා වස්තුවේ මඩ ඉතින් ලිස්සනවාද ඒගොල්ලන්ට පේන දේ ඉස්සරහ ඒගොල්ලෝ පාරෙන් නෙමෙයි යන්නේ එළියෙන් යන්නේ බැටළුවයි ඒ වගේම ඒ මෝ Alone inside a crowd, 'cause I can't see you anywhere. 'Cause I don't wanna know it's what I should go. No, I don't wanna let you down. You just wanna know how far I will go, 'cause you know I will stay around. So let me know where to go. So let me අපි අතන ගොබස්ථානයේ ගාව ඉඳලා කිලෝමීටර් 11ක් විතර මේ අතට පාර යන්න ගොඩක් අමාරුයි. උගන්න පේනවා මේ කාර් එක තියන්නේ හරහාට. 7 කිලෝමීටර්ස් මේ පාර යනවා කියන්නේ ගොඩක් අමාරු සර්ෆේස් එකක්. ඒකෙන්ද අපි මනක් 20ක් වගේ පේ ගන්න තුන් දෙනාට. ඒකින්ද ඒක ගොඩක් වාසි. find you. ගන්න බෑ කාර් එක දැන් අපි එකතන කැරගෙනවා. Can't see you anywhere. තාම try කරනවා පාරට යන්න අපි. I should go, no, I don't wanna let you down. You just wanna know how far I will go, 'cause you know I will stay around. So let me know where to go. So let me know where to go. අර යන්න අමාරු කොට try කරනවා. යන්න බෑ. පළවෙනිද ගොඩක් ඉස්සනවා.
Something in my mind makes me think that ain't nobody perfect. Something in my mind makes me think that ain't nobody perfect. අපිට එතන මේ වගේම දුන්න බෝඩ් එක දාන්න නැත්නම් අපි සබත් දෙක ගහනවා නම් සබත් දෙක ඉවරයි මේ පේන්නේ මඩ Say I'm not giving up. මඩ බබා I may be living alone, but I still believe in love. In a similar way, ගොඩක් අමාරු වෙන්නේ මොකද මඩ තියෙන්නේ ලිස්සනවා losing my control අපේ මේ පාඩ පේනවා සබත් දෙක කොච්චර මඩ තියනවද කියලා for days without my knowledge of provenance. Throughout my life, you caught me a renegade. Oh, wow. Through all my lows, you said we could start again, but I'm a renegade of your love. මඩෝල් කැනෝස් එක ළඟට ආවා. ගන්න පේනත් දැන් මම මගේ කිව්වසින් තියෙන මඩෝල් කැනෝස් ඒක ඇක්ටිව් වෙලා තියෙන්නේ. මේ පේනත් උඩ වාට අර වැස්සෙන්දා පොඩ්ඩක් අමාරුයි අද අපිට මෙච්චර දවස් වැස්ස නම් හම්බුන්නේ නැහැ තමයි වැස්ස ලඟුනේ. ගොඩක් බලන්න ගියාමතරම මට වතුර පාරේ වල පොඩ්ඩක් අමාරුයි. ගොඩක් හරිය දුරින් තියන්න බෑ. අදිය ළඟ ළඟ තියන්න ඕන. ඔයගොල්ලෝ පේනවා මේ පොල් කැනෝ එකෙන් මඩ ඇවිල්ලා තියෙන එළියට. මේක normal වෝල්ට් එකක් නෙමෙයි, ගින්දර නෙමෙයි, ඒක ලොකෝ මඩ. I live my life on the run. I say I'm not giving up. I may be living alone, but I still believe in love. In a similar way, I feel like losing my conscience. Traveling for days without my knowledge of provenance. Throughout my life, you caught me a renegade. Oh, wow. Through all my lows, you said we could start again, but I'm a renegade. මෙතන පොඩ්ඩක් ඇක්ටිව් වෙලා තියෙන කොට කොහොමද මඩෝල් කරන එක ගාව ඉන්නේ. ඔයගොල්ලෝ ඉතින් පේනවාද සද්දෙත් එක්ක බුක් ගාලා එක පාට යනවා මෙතනින්. ඔන්න Still believe in love, and although my flaws had dragged me down on the coldest night, I'm still kicking around. Then I saw you back before my time was shortened. Cause I don't want nobody change me now. Cause I like to be myself. If you're not agree, you can walk away. You can walk away. You can walk away. Something in my mind makes me think that ain't nobody perfect. Something in my mind makes me think that ain't nobody perfect. Cause I don't want nobody change me now. Cause I like to be myself. If you're not මේ agree, කසුන් මඩ නහලා ඉන්නේ වැස්සලා මඩේ. you can walk away. You can walk away. Something in my mind makes me think that ain't no. මේ අපි දැන් උගල් පේන යන පාර මේ මඩෝල් කැනෝ එක ඉවරලා යන පාර තනිකර මඩ තියෙන්නේ. පාර පේනවා මගේ සමස්තය කොච්චර මඩ එක්ක වෙලා තියෙනවද කියලා. නගිනකොට පොඩ්ඩක් අමාරුයි ඒ වුණාට පල්ලෙහාට ටිකක් ලේසි. මොකද අපිට එෆර්ට් එකක් දෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් තියෙන ස්ලිප් වෙන එක තමයි. Traveling for days without my knowledge of provenance. Throughout my life, you caught me a renegade. Oh, wow. Through all my නෝමල් හයික් එකක් කරනවා කියන්නේ නෙමෙයි. මඩ එකේ හයික් එකක් කරනවා කියන්නේ ගොඩාක් අමාරුයි. අපි සාමාන්‍යයෙන් සපත්ති කිලෝ 2ක විතර කිලෝ 2 3 4ක weight එකක් අරගෙන තමයි උඩට නගින්නේ. ඒකින්ද ගොඩක් ආවා. ඉන්නේ කාරක මඩ ගොඩක් කියලා තියෙන්නේ. නාගෙන මේ සපත්තු මඩ නාගෙන එළියට පොළ. Still believe in love, and although my flaws had dragged me down on the coldest night, I'm still kicking around. Then I saw you
You've got me